content management system එහෙමත් නැත්නම් CMS සන්දාර කළමනාකරණ පද්ධති කියලා කියන්නේ වෙබ් අඩවියක් අපිට ඉක්මනින් පහසුවෙන් ගතික වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න තියෙන ක්‍රමයක් තමයි මේකෙදි අපි ඉගෙන ගන්නවා CMS මෘදුකාංග සඳහා උදාහරණ තුනක් Joomla, WordPress සහ Drupal කියලා. ඉතින් මේ Joomla මෘදුකාංගය ස්ථාපනය කරගන්න නැත්නම් අපි ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඊළඟට අපි ඉගෙන ගන්නවා. මේ සඳහා අපිට පළවෙනියෙන්ම අවශ්‍ය වෙනවා මෘදුකාංග තුනක් ඉන්ස්ටෝල් කරගන්න. ඒක Apache, ඒ වගේම PHP සහ MySQL. මෙන්න මේ වෙබ් අඩවි තුනට ගිහිල්ලා අපි ඒව මේ softwares තුන වෙනම ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. මෙන්න මේ විදිහට PHP website PHP net එකට ගිහින් PHP ඩවුන්ලෝඩ් කරගන්න ඕන. 8.4 තමයි දැන්ට පෙන්නන version එක. ඒ වගේම ඊළඟට අපි Apache Foundation Apache site එකට ඒ වගේම අපි ඊළඟට PHP site එකට ගියා. ඒ වගේම අනිත් websites වලට අපිට යන්න සිද්ධ වෙනවා. මෙතන තියෙනවා ඊළඟට apache.org, ඒ වගේම MySQL site එක. ඒ වගේ මේ downloads වලට ගිහිල්ලා මේ site තුන MySQL එක, Apache සහ PHP කියන softwares තුන මෙතන තියෙන තුන අපිට download කරගෙන ඊට පස්සේ තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙහෙම softwares තුනක් ඩවුන්ලෝඩ් කරගත්තොත් මේ software තුන අතර සම්බන්ධතාවයත් අපිට ගොඩනගා ගන්න වෙනම වෙහෙස මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒක වළක්වා ගැනීම සඳහා මේ තුනම එකතු කරලා තනි පැකේජ් එකක් විදියට අපිට දීලා තියෙනවා WAMP කියන software එක. මේ WAMP server කියන software එක පාවිච්චි කරන්න පුළුවන් Windows machines වල විතරයි. ඉතින් ඒක නිසා මේ බලමු මේ site එකට ගිහිල්ලා WAMP server download කරගන්න. wampserver.com වලට ගිහිල්ලා අපිට පුළුවන් WAMP server site එකෙන් WAMP server downloads වලට ගිහිල්ලා මෙන්න දැන් current version එක තියෙනවා 64 bit version එක 3.3.7 කියන version එක. මෙතන විස්තර තියෙනවා මේකේ බැලුවොත් PHP version එක තියෙනවා, MySQL version එක තියෙනවා. ඉතින් ඔතන මේ Apache PHP MySQL ගැන මේ තුනම තියෙන විස්තරයක් මේකේ තියෙනවා. මේකේ තියෙන. ඉතින් අපි මෙතන ක්ලික් කරලා පුළුවන් අපිට මෙහෙම විස්තර වගේක් අහනවා. ওই විස්තර ටික ෆිල් කරලා දුන්නාට පස්සේ නොමිලේ අපිට මේක එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේක ක්ලික් කරලා ඩිරෙක්ට්ලිම මුකුත් විස්තර දාන්නේ නැතුව අපිට ඩිරෙක්ට්ලි ඒ ලින්ක් එක ක්ලික් කරලා මෙයාව ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. WAMP server එක මේ ඩවුන්ලෝඩ් වෙන්නේ. මුකුත් විස්තර මම පිරවන්න ගියේ නෑ. නිකම්ම ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේ WAMP server එක ඉන්ස්ටෝල් කරගෙන අපිට අවශ්‍ය වෙන විදියට වැඩ ටික කරගන්න. ඒ වගේම WAMP server එකක් තියෙනවා. ඒ වගේම තවත් server එකක් තියෙනවා. SAMP කියලා server එකක් තියෙනවා. ඒක open source එකක්. කියන්නේ වෙනත් operating systems වලට ඒක දාන්න පුළුවන්. SAMP server එක SAMP server එක තියෙන වෙබ්සයිට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදි පුළුවන් මේ සයිට් එකට ගිහිල්ලා SAMP server එක මෙතනින් 64 bit version එක download කරන්න megabytes 144ක් තියෙනවා. ඉතින් ඒක install කරගන්න පුළුවන් අපිට දාන්න. ඉතින් ওই WAMP server එක හෝ එහෙමත් නැත්නම් SAMP server එක කියන මේ servers දෙකෙන් එකක් download කරගෙන ඊට පස්සේ අපිට කරන්න වෙන වැඩේ තමයි අපි දැන් එතකොට මේ packages තුනම download කරගත්තා. දැන් WAMP download කරා. ඒ කියන්නේ Apache PHP MySQL එකිනෙකට සම්බන්ධ කරපු එකක් අපි ළඟ දැන් තියෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ Joomla කියන මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා Joomla download කරගන්න ඕනේ. right? ඉතින් එතකොට Apache PHP MySQL තුනම ගත්තා WAMP එකෙන්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ joomla.org site එකට ගිහිල්ලා Joomla download කරගෙන ඊළඟට අපිට ඒවා හදා ගන්න ඕන. අපිට කොහොමද download කරගෙන මේ Joomla එක සහ WAMP එක කියන්නේ Apache PHP MySQL කියන මේ තුන් දෙනා එකතු කරලා වෙබ් අඩවියක් හදන්නේ කොහොමද කියන එක තමයි අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ.